හොමද යාලුනේ ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ට අදත් ගෙනහලා තියෙනවා සුපිරි ගේම්ස් 7ක්. ඉතින් මේක මොබයිල් ගේම්ස් 7ක් මම ගෙනහලා තියෙන්නේ. මේ වෙනකොට ගොඩක් අයට PC ගේම් ගහන්න තරම් PC තිබ්බට ඔක්කොටම වගේ ඉතින් ගහන්න බෑනේ. ටික දෙනෙක් ඉන්නවා මොබයිල් ප්ලේ කරන අය. ඒගොල්ලෝ වෙනුවෙන්ම ගෙනාපු ගේම් රිවිව් එකක් තමයි මේක. මේ ගේම්ස් ඔක්කොම MB 50ට අඩුයි හැම ගේම් එකම. දැන් 1GB වගේ ෆෝන් තියෙන අයට ඒ ෆෝන් වලත් පර්ෆෝම් කරන විදිහට තමයි සුපිරිම මේ ගේම් 7 මම ගෙනහලා තියෙන්නේ. ඉතින් ඇත්තට ගොත් සුපිරිම ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙන ගේම්ස් තියෙනවා. එතන ෆනි මාරම ෆනි විදිහේ ගේම්ස් තියෙනවා. මෙතන ටිකක් සෙල්ලම් කරනකොට මල පයින් ගේමුත් තියෙනවා. කියන්නේ ඒකේ සමහර ගේම් තියෙනවා. එහෙම හරි ඔයගොල්ලෝ බලන්නකෝ ප්ලේ කරලා බලන්න ඕනේ ඒක. ඉතින් ඇත්තටම ගොත් ඉතින් 1GB RAM එකකට නැති ඉච්ච ලොකු පර්ෆෝමන්ස් එකක් ගන්න බෑ. ඉතින් ඒ ප්‍රමාණයට සුපිරි පර්ෆෝමන්ස් එකක් තියෙන ගේම් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි යන් වීඩියෝ එකේ මොනවද ගේම් බලන්න. පළවෙනි ගේම් එක තමයි Worst Gun Fighter. ඉතින් මේක කිව්වොත් එහෙනම් මේ ගේම් එක නිකන් කව්බෝයි වගේ ගේම් එක. අපිට අපේ ඉන්න කව්බෝයි කැරක්ටර් එක අපිට කන්ට්‍රෝල් කරලා සයිඩ් මිෂන් තියෙනවා ප්ලේ කරලා. ඉතින් අපිට මේ සිටි එකේ සාමය පවත්වා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඉන්න මාෆියා කැරක්ටර්ස් අපිට කිල් කරන්න තියෙනවා. ගෑන්ග්ස්ටර්ස්ලා ඒගොල්ලෝ කිල් කරලා අපේ මිෂන් කම්ප්ලීට් කරගෙන අපිට ලෙවල් අප්ග්‍රේඩ් කරලා ඉස්සරහට යන්න තමයි මේ ගේම් එකේ තියෙන. අතනකො මේකේ අපිට ෂෝරූම් එකක් තියෙනවා. වෙපන්ස් අරවා මේවා අපිට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. හරි ඊළඟ ගේම් එක තමයි ස්නෝබෝඩ් මාස්ටර්. මේක නිකන් අර ඔලිම්පික් වල ඒ වගේ සීන් එකක් තියෙන අර හිම පදින සීන් එකක්. ඉතින් මේකත් සුපිරි. මේක නම් ආතල්ලි කියනකට ෆනි විදිහට රිලැක්ස් එකේ ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක්. ඉතින් මේකත් ඔයගොල්ලෝ ගහලා බලන්න. මේ ග්ලයිඩර්ස් වගේ තියෙන ඒවයි ඉතින් අපිට ගිහින් ඉතින් මේ වගේ මැච් එක වින් කරන්න තමයි ඉතින් තියෙන්නේ කොහොම හරි ඔයගොල්ලන්ට. හරි ඊළඟ ගේම් එක තමයි රියල් බයික් රේසින්. මේක කිව්වොත් එහෙම මේ ගේම් එකේ තියෙන MB ගන්නට ගත්තොත් මේක සුපිරිම ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙන සුපිරිම රේසින් බයික් රේසින් ගේම් එක. සුපිරිම කන්ට්‍රෝල්ස් තියෙන ගේම් එකක් මේක. ඉතින් ඔයගොල්ලෝ ඒකල බලන්න ඕන ගේම් එකක්. පොඩි MB ගානක් තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේක MB 18ක් වගේ මට මතකයි තියෙන්නේ. ඒත් මේක VR මොඩ් එකක් තියෙනවා. VR එකක් තියෙනවා නම් මේක දාගෙන ඕන ප්ලේ කරලා බලන්න VR මොඩ් එකක්. ඊළඟ එක තමයි ගන්ෂිප් ස්ට්‍රයිකර්. මේක තියෙන්නේ ඔයගොල්ලන්ට තියෙන මිලිටරි හෙලිකොප්ටර් එක ඔයගොල්ලන්ට අප්ග්‍රේඩ් කරලා ඒකෙන් තියෙන එනිමි කැම්ප්ස් වලට ෆයර් කරන්න තමයි තියෙන්නේ. මේක ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට මැෂින් ගන්ස් RPG ඒ වගේ ලොකු වෙපන්ස් අප්ඩේට් කරගෙන ඒක බයි කරලා අරගෙන ඔයගොල්ලන්ට ඒකේ තියෙන මේ කැම්ප් තියෙන මිෂන් තියෙනවා. මිෂන් විදිහට මිෂන් ටික පාස් කරලා අපි කැම්ප් ටික බේර ගන්න තමයි තියෙන්නේ. සුපිරි ගේම් එකක් මේකත්. ඒගොල්ලොත් ගහලා බලන්න මේකත්. ඊළඟ ගේම් එක තමයි ලෙවල් ඩෙවිල්. මේක MB 15 වගේ චූටි ගේම් එකක්. හැබැයි මේක PC ත් කට්ටිය ප්ලේ කරනවා මේ දවස්වල. ගොඩක් අය අතර ජනප්‍රිය ගේම් එක ලෙවල් ඩෙවිල් කියන්නේ. ටිකක් මේ තින්නේ ටිකක් දුර යනකොට මල මේක ගහනකොට මලත් පයින්නවා. ඉතින් ආතල් එකේ සෙල්ලම් ගන්න පුළුවන් මේක මොනවා නැතත්. හරි ඊළඟ ගේම් එක තමයි Anger of Stick 5 කියන ගේම් එක. මේක නම පොඩ්ඩක් කියන්න අමාරුයි. ඉතින් ඇත්තටම මේක සුපිරිම සොම්බි කැටගරි ගේම් එකක්. කාටුන් ගේම් එකක්. අපිට තියෙන මිෂන්ස් කම්ප්ලීට් කරන්න තියෙන අපිට තියෙන වෙපන්ස් එක වෙපන්ස් වලින් ගිහලා කට්ටියට උදව් කරන්න තමයි මේක තියෙන්නේ. හරි ඊළඟ ගේම් එක රොකට් කාර් බෝල්. මේකත් සුපිරි ගේම් එකක්. අපේ මේ කායකින් ෆුට්බෝල් වගේ අර බෝල් එක ගෝල් එකට කොහොම හරි අපිට යවන්න තමයි මේක තියෙන්නේ. වැඩිපුරම ඉදිරියට යවන ටීම් එක ජයග්‍රහණය කරනවා. ඉතින් මේ ගේම් එකත් සුපිරිම ගේම් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගහලා බලන්න ඕනේ තවත් ගේම් එකක්. එහෙනම් ඉතින් යාළුවනේ අදට මුල ගිහිල්ලා එන්නම්. ඔච්චරයි වීඩියෝ එක. ඉතින් සුපිරිම ගේම් 7ක් ඔයගොල්ලෝ ගහලා බලන්න. මාත් මේව ගහලා තියෙන ඉඳන් මම කියන සුපිරිම ගේම් කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ තව ඔයගොල්ලෝ දන්න ගේම්ස් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. කොහොම හරි ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් ගහන්න පොඩි සපෝට් එකක් දෙන්න යාළුවනේ ඉතින්. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.